අරින්න. දැන් බෑ. මට එන්න ඕනේ. මම කැමති නෑ. ඇයි බෑ කියන්නේ? දැන් යන්න. ඇයි විපුල? යන්න. පරක්කු වෙන්න නැතුව යන්න. දැන් බෑ. යන්න. අදට විතරක්. බෑ. දැන් යන්නකෝ. මම යනවා. මම යනවා. ඔය කතුර දාපන් බං. ඒක නෙමෙයි මේ මංගලා එනවලු නේද? මංගලා ලියුමක් කියලා ලබන සතියේ එනවා කියලා. කවුද උඹට කිව්වේ? කැම්ප් එක ගාව අපකඩේදී ඊයේ අපිට එකකේ කොල්ලව හම්බුණා. ඌනම් මාර ගති බං. මංගලා නැකන් ඌනම් ඉඳි. දැනටවත් දැන එකක් එක සෙට් වෙලා ඇති. අපට වැටෙන්නේ නෑනේ බං එහෙමයෝ. මේක නිකමටවත් අපිට වචනයක් ලියලා ලෙව්වේ නෑනේ. මේක දෙන්න. මිස් වෙන්න. ඔය කමිෂන් ටිකක් ගන්න. 735ක් වෙනවා. LAC විපුල කුමාර නායනානන්ද. කොයි ඉන්ටි කාඩ් එක දෙන්න? GW පද්මාරි ලතා. ගිරිබාව සංගප්පාලි කිට්ටුවද? ඔව්. මට වැරදුනා. ඔය ඇවි විපුල නයනානන්දව නේද? අනේ සෝරි මේ තව විපුල කෙනෙක් ඉන්නවා. මං හිතුවේ එයයි කියලා. නයනානන්ද ගමේ ගිහිල්ලා. අමිගන්. මේ කවද දන්නේ අපව එන්නේ. අපි නම් ඒක හරියටම කියන්න දන්නේ නැහැ. තව දවස් දෙකකින් විතර වෙලා බලන්නකෝ. ඒකද? විපුලයාගේ LAC විපුල නායනානන්ද ඉන්නවද?
විපුල ඔයා කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ? මං කී දවසක් රස්තියා දුනාද? මේ මෙයාට කෝල් දෙන්න එපා. මට කතා කරන්න වෙලාවක් නැහැ. අනේ ඔහම ඉන්න. අනේ තියන්න එපා. අනේ මං කියන දේ අහන්න. අනේ තියන්න එපා. මංගලා උඹ කොයි වෙලේද ආවේ? ඔබ ගෝතමි උඹ ලකට නෙවෙයි දාවේ. මං හරි ගෑණි. මංගලා උඹ හරි නරකයි. අපිට ලියුමක්වත් එව්වේ නෑ. අපි නොනොලිවට මෙයා විපුලට නම් ලියලා තිබ්බේ. උඹේ ලිංගට කළුත් වෙලා කෙට්ටුත් වෙලා. ඒකට මොකද? උඹ නම් පාට වෙලා ලස්සන වෙලා උඹ මොකක් හරි සෙන්ට් එකක් දාලා තිනවා. උඹගේ නම් මොකක් හරි හොරයක් තියනවා. කාර. මං යන තේ හදන්න. හරි අපි අල්ලගන්නම්කෝ. ඒක දැන් හරි යමුතුයි බං. ඊනෙනුත් තිනා වෙනවා. අක්කේ මේ කොහෙන්ද මේ? බෑග් එකට බර වැඩි කියලා මංගලක්ක මගේ එකට දාගන්න කියලා දුන්නා. ඔය දෙන එක බස් එකේ දාවේ? පදුල ටවුන් එකේදී මට මංගලක්කව හම්බුණා. ගම ගිහින් එනකොට වා පිට මොකද ගෙනාවේ නැද්ද? අක්කේ ඇයි මල්ලි? අර අයියා විල ගේට්ටුව ගාව. කවුද? අර විපුල අයියා. අනේ ගේට්ටු අරින මල්ලි. දන්නේම නැතුව නින්ද ගියා. බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. ඉක්මනට ඵලයන් ගේට්ටුව ගාවට. මං තේ එකක් හදන්න. කේන්ති ගියාලු. වාලි දාගෙන ඉඳී. ගෝතමී මොකද බං? උඹේ කන් ඇහෙන්නේ නැද්ද? විපුල ඇවිත්. උඹත් එනවාද මංගලාට බෙහෙත් ගේන්න යන්න? මට මේ රෙදි ටික උදේ ඉවර කරන්න ඕනේ. අනේ එහෙනම් තේ ටිකක් හදලා දියන්. මොකෝ බං උඹේ ඇස් රතු වෙලා. සබම් වෙන්න. උඹ කේතලේ තියපන් මං එන්න. මේ ගෝතමීට එන්න බැහැලු. රෙදි ගොඩක් බදාගෙන හොදන. අනේ මන් දැක්කිට මේ දවස්වල මොනවා වෙලාද කියලා. හරියට නිකන් අපි මොන හරි කරලා වගේ. අපි මොනවත් කරලා අම්මෝ ඒකේ ලස්සන. කොහෙන්ද උඹ ගත්තේ? රුපියල් 500ක්වත් ඇතිනේ. බදුල්ලේ සේල් එකකින් 250යි. ලස්සනයිද බලන්න? නැගිටින්නකෝ. ගාන්ට් තියෙනවා. මොකද්ද ගානට තියෙන්නේ? ඇඳලා බලන්නකෝ. මට බෑ ළමයෝ මෙතන අඳින්නේ. අනේ මෙයාගේ තියෙන ලැජ්ජාව. ලැජ්ජාව නෙවෙයි ළමයෝ. මේ ඔයාගේ ලස්සන දැකලා රැවටෙන තවත් කෙල්ල මෙහි ඉන්නවා කියලා හිතුවද? උඹ තේ නෙලනවද තේ හදනවද? ඈ? අක්කේ
මංගලක්කට පොඩ්ඩක් කතා කරනවා. එයා මගේ සල්ලි වගේක් ඉල්ලගත්තා. මට ඒක ආපහු ඉල්ල ගන්න බැරි වුණා. මංගලා මේ සුරංජිත් මාලි සල්ලි වගේක් අහනවා. ගෝතමී ඔය විපුලගේ තේ එක අරගෙන වරෙන්. කොහමගේ තේක? කො සුරංජිත් මල්ලි? ඔය කාමරේට ගියේ. අතාරිනවා. අයියේ බයිසිකලේ එළියට යන්න එපා. පාරෙන් සු කැලි ගලවයි යයි. අපි ගිහිල්ලා එන්නම් ගෝතමී. අපි යනවා. සෑර් මොන හරි අරන් එන්න. නැගපන්. තුන්දෙනෙක් කොහමද යන්නේ? පැහෙන්නේ නැතුව නැගපන් බං. දෙල්ල කැඩෙන වැඩ තමයි උඹ කියන්නේ. අනි මං වෙන්නේ. ඇයි අම්මා මොකක්ද ඉන්නේ? ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. අපි ආයි ජීවිතේට හම්බ වෙන්නේ නැහැ. මගේ හිතේ මං ගැන ආදරයක් ඇත්තෙම නැද්ද? නෑ. එහෙනම් තමස මාත් එක්ක බුදිය ගත්තේ? කවුද යකෝ තෝත් එක බුදිය ගත්තේ? තෝ මාව හොයාගෙන අපේ කාමරේට ඇවිල්ලා මගේ ඇඟේ එල්ලීලා වල් වේසි. කවුද මමද වෙන්නේ? තෝ නැත්තම් මමද යකෝ? තෝ වැදගත් මහත්තයා. මොකටද? තෝ රෙද්ද ඉස්සරට පස්සේ හුතු ඉන්න මම පොන්නේ කියලා දුවද? එලි කරපන් මුළු රටටම කියපන්. උනේ මොකද්ද කියලා මම දන්නවා.
මම මංගලාට කියනවා උඹ මට කරපු අපරාධෙ මම මංගලාට ගෙදරටම ගිහින් කියනවා. උඹ මට කරපු අපරාධෙට මම උඹ ඉදිරි කරන්නේ නැහැ. උඹට බෑ යකෝ මගේ මගුල කඩන්න. මං මංගලා ගාව දන ගාලා වැඳලා සමාව ගන්නවා. මං කොහම හරි මංගලාව බඳිනවා. වාටින් මලත් මං උඹව බඳින්නේ නැහැ. අපේ ජීවිත විනාශ කරන්න ආපු වල් හැතිරි. මම පලි ගන්නවා. මම මැරෙන්න මොහොතක් තියෙන උඹෙන් පලි ගන්නවා. මගේ බඩේ මේ ඉන්නේ උඹේ දරුවා. මම උඹේ ගෙදරට අරගෙන එනවා. මගේ දරුවා උඹේ දරුවාට වන්ති කියපන්.